across the sacred land of Sri Lanka. Footsteps echo ancient faith. Every step taken today is a tribute to the journey made over 2,000 years ago. ඉතින් මේ වැඩසටහන උමනාවෙන් සිද්ධ කරගෙන යනවා. ඉතින් මේ වෙසක් මාසයේ සම්බන්ධව බුදුන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගුණයෙන් යුක්ත වන අතර උන්වහන්සේ මිනිසුන් අතර ඉතාමත් උසස් පුද්ගලයෙකි. උන්වහන්සේගේ ධර්මය ද එසේමයි. සංඝරත්නයත් උන්වහන්සේ විසින් මෙලොවට හඳුන්වා දෙන්නට වුණා. Buddhism breathes not just in temples, but in every act of kindness, in every moment of pure devotion. උන්වහන්සේ විසින් හඳුන්වා දෙන්නට උන සංඝරත්නය මහා සංඝරත්නය මේ වන විට ලෝකයේ බ්‍රහෝපදේශවල වැඩ සිටිනවා. අප මහා බුදුරජාණන් වහන්සේ විසින් අපට දේශනා කරලා තියෙනවා චාරිකාවේ හැසිරීම බොහෝ දිනාගේ හිතසුව පිණිස පවතී කියලා. The monks walk not for fame, not for wealth, but for the awakening of hearts, both their own and those they pass by. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලේ වගේම ඇත්තටම අපිට පුදුම සතුටක් දැනුනේ. බුදුරජාණන් වහන්සේ පිරිවරත් සමග ගම්දානව සිසාරා වැඩම වදාළ. In every smile, in every offering of respect, lies a silent prayer. පාදචාරිකාවෙන් මිනිසුන්ට බොහෝ සිතක් සැලසෙනවා. ඒ වගේම ගමන් කරන්නා භික්ෂූන් වහන්සේලාට ඉතාමත් සහනයක් සැලසෙනවා. උන්වහන්සේලාට අවශ්‍ය අපි බොහෝම ප්‍රශංසා කරනවා ලංකාවට මේ වගේ අත්දැකීමක් ලබා දුන්නට. මීට කලින් මේ රටේ භික්ෂූන් වහන්සේලා මේ වගේ අත්දැකීමක් නොලබන්නට පුළුවන්. තවද අපි පාරේ ගමන් කරන විට සමහර දායකයන් මල් ලිහලා ඒවා උඩ අපිට ගමන් කරන්න සලස්වලා තියෙනවා. ඒමුත් අපිට ශ්‍රද්ධාව ඉස්මතු වෙලා තියෙනවා. Faith that transcends words, culture, and time. ඉතින් අප ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබෙනවා සබ්බ පාපස්සා කරණං කුසලස්ස උක් සම්පතං සචිත්ත පරියෝදපනයි ඒතම් බුද්ධාන ශාසනං යනුවෙන් සියලු පව් දුරුකොට කුසල් රැස් කරන්න යනුවෙන් අප ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. ඉතින් අපේ මහා සංඝරත්නයත් සේම උන්වහන්සේලාගේ වැසි පීඩන කොතරම් ආවත් උන්වහන්සේලා ඉතාමත් අලංකාර විදිහට පාරේ තායිලන්ත හාමුදුරුවොත් සමග ඉතාමත් වුමනාවෙන් ධර්ම යාත්‍රා වැඩසටහන කරගෙන යනවා. අපි ඒක නතර වෙනක අපි යන්න තියෙන ගමන ඒ විදිහට අපි ගියා. අපි සියලු දෙනාම එකමුතුව අපේ ගමන පරිස්සමින් ගානට අපි ගියා. අපිට මගදී ඔක්කොම තියෙන අඩුපාඩු ඔක්කොම නවරදවා අපිට Through countless trials and tribulations,
The journey continues, step after step. අපේ හාමුදුරුවන් වහන්සේලා ගමක් පාසා නගරයක් පාසා අපේ රට හරහා මේ විදිහට පාගමනින් වඩිනවා දැක්කහම කාලි වගේම පුදුම සතුටක්. ඇඟ හිරි වැටිලා ගියා. ඇත්තටම මේම ඒ වගේ සතුටක් කියලා නිම කරන්න බෑ. To keep our faith strong and ensure its strength is carried forward to future generations. කියන්න වචන නෑ. ඇත්තටම කියනවා නම් අපෙන් පස්සේ සිටින බාල පරම්පරාව අපේ දරුවන් මේවා දැක්කහම බුදු දහම මොනතරම් වැදගත් දර්ශනයක්ද කියන එක හැමෝටම වැටහෙනවා. Carrying the torch of Dhamma into tomorrow's world. ඉතින් මේ පළවෙනි වතාවට ලැබෙන අත්දැකීම මගේ ජීවිතයටම උනත් බලපානවා. ඉතින් මේ වගේ අත්දැකීම් එක්ක තමයි අපෙන් පස්සේ එන සම්බුද්ධ ශාසනයට අලුත් වෙන හාමුදුරුවන්ටත් මේ වගේ අත්දැකීම් වුමනා වෙනවා. ඉතින් මේ අපි මෙහෙම දෙයක් කරොත් තමයි හාමුදුරුවන්ටත් අපිට දෙයක් කියන්න පුළුවන්. අපිත් මෙහෙම දෙයක් කරා යනවා. Faith will be passed down from generation to generation, and Buddhism will continue to live on within each and every one of us forever.